මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ 2014 දී රිලීස් වුණ The Invisible Boy කියන ඉතාලියන් ෆිල්ම් එක ගැනයි. කතාව පටන් ගද්දී ඉතාලිය නගරයක ඉන්න මිකේලේ කියන පිරිමි ළමයා එයාගේ ඉස්කෝලේට බයිසිකලය පැදගෙන යනවා. එයා යුරෝ 50ක නෝට්ටුවක් ළඟ තියාගෙන ආසාවෙන් ඉන්නේ පාටියකට මේ ස්පයිඩර්මෑන් ඇඳුම ඇඳගෙන යන්න වුණත් මේ කඩේ දැන් වහලා නිසා එයාට ඒ ඇඳුම ගන්න පුළුවන් වෙන්නේ නැහැ. මිකේලේ හැමදාම වගේ පන්තියේදී ඉඳගන්නේ එයා කාලයක් තිස්සේ කැමැත්තෙන් ඉන්න ස්ටෙලා පිටිපස්සෙන්. ඊළඟට පොලිස් නිලධාරියෙක් වෙන ජියෝවානා මෙතනට ඇවිල්ලා කියනවා මේ පන්තියේ ඉන්න මාටිනෝ කියන ළමයා දවස් 2ක ඉඳන් අතුරුදන් වෙලා කියලාත් එයා ගැන තොරතුරක් දැනගත්තොත් ඉක්මනට පොලිසියට දන්වන්න කියලාත්. ඒ වගේම මේ ඉන්න ජියෝවානා තමයි මිකේලේගේ අම්මා. ඊළඟට ජියෝවානා මිකේල ළඟට ගිහින් එයාට කන්න මොනවා හරි ගන්න සල්ලි දුන්නත් ඒක ගන්න මිකේලේ ලැජ්ජාව නිසාම ජියෝවානාගේ මූණ දිහාවත් බලන්නේ නැහැ. ඊළඟට මිකේල දකිනවා එයාට හැමදාම වගේ කරදර කරන දෙන්නෙක් වෙන බ්‍රැන්ඩෝ සහ ඉවාන් කියන දෙන්න එයාට විහිළු කරනවා කියලා. මෙහෙම ටික වෙලාවක් ගියාට පස්සේ මිකේලගේ නහයෙන් ලේන පටන් ගන්නවා. ඉතින් එයා වොෂ්රූම් එකට ගියාට පස්සේ ස්කෝලේ ඉවර වෙන බෙල් එක ගහනවත් එක්කම මිකේලේට ලොකු කාලෙක ඉඳන් කරදර කරන මේ ඉවාන් සහ බ්‍රැන්ඩෝ මෙයාගේ ළඟ තියෙන සල්ලි ටික ඔක්කොම තර්ජනය කරලා අරගෙන මිකේලට තාත්තා කෙනෙක් නැති එකටත් එයාට විහිළු කරන්න ගන්නවා. ඉතින් මේ වෙන සිද්ධියෙන් මිකේලේ කලකිරිලා ඊළඟට එයා ආපහු ගෙදර ආවට පස්සේ එයාගේ බල්ලයි එයාගේ සහෝදරිය වෙන කැන්ඩෙලයි මිකේලේව පිළිගන්නවා. මේ ඉන්න කැන්ඩෙලාගේ කචකචේ ගණන් නොගෙන ඊළඟට මිකේලේ එයා කාලයක් තිස්සේ ඉතුරු කරගත්ත සල්ලි අරගෙන කල්පනා කරනවා මේ සල්ලි වලින් එයාට මොකක් හරි ඇඳුමක් ගන්න පුළුවන් වෙයිද කියලා. පස්සේ කැන්ඩෙලා බිත්තියේ ලිවර් එකක් පාත් කරාට පස්සේ බිත්තියට හයි කරලා තියෙන ඇඳ එයාගේ ඇඟට වැටෙන්න යද්දීම මිකේලේ ඉක්මනට ඇවිත් ඒක නවත්තනවා. පස්සේ මිකේලේගේ වේගය ගැන පොදුම වෙන කැන්ඩෙලා කියන්නේ එයාට වැඩිපුර ඇඳවල් තිබ්බට වැඩක් නැහැ කියලා. මොකද මිකේලේට එක යාළුවෙක්වත් නැහැනේ කියලා. ඊළඟට ඉතුරු වුණ සල්ලි ටිකෙන් ඇඳුමක් අරගන්න මිකේලේ පරණ තාලේ කඩේකට යනවා. පස්සේ ආ සුපර් හීරෝ කෙනෙක්ගේ ඇඳුමක් ඉල්ලුවට පස්සේ එතන අයිතිකාරයා එයාට ඇඟටම තද වුණ ඇඳුමක් දෙන ගමන් කියනවා ඒක ප්‍රසිද්ධ චීන සුපර් හීරෝ කෙනෙක්ගේ ඇඳුමක් කියලා. මිකේලේ මේ ඇඳුමට වැඩි කැමැත්තක් පෙන්වුවේ නැති වුණත් එයාගේ අතේ තියෙන ගාන එක්ක එයාට වෙන විකල්පයකුත් නැහැ. ඊළඟට ජියෝවානා වැඩ ඇරිලා ගෙදර එද්දී මිකේලේ එයා ගත්ත ඇඳුම ඇඳගෙන හිටියත් එයා පාටියකට යන එක ප්‍රතික්ෂේප කරනවා. ඒ ජියෝවානා මිකේලට ඒ ඇඳුම ලස්සනයි කියලා පැහැදිලි කරලා මිකේලේ ගියේ නැත්තම් එයා කැමැත්තෙන් ඉන්න ස්ටෙලා දුක් වෙයි කියලා අන්තිමට එයාව කැමති කරවගෙන ඒ පාටියට යවනවා. ඉතින් පාටියට ගියාට පස්සේ මිකේලේ හොඳට විනෝද වෙනවා විතරක් නෙමෙයි එයාට ස්ටෙලා එක්ක කතා කරන්නත් අවස්ථාවක් ලැබෙනවා. කොහොම වුණත් ටික වෙලාවකින් මේ කරදරකාරයෝ ටික ස්ටෙලාගේ වීඩියෝ එකක් ටීවී එකේ පෙන්නනවා. ඊළඟට ස්ටෙලා එක වහලා දාද්දි එයාලා කියන්නේ ඒ වීඩියෝ එක හම්බුනේ මිකේලේගේ ෆෝන් එකේ තිබිලා කියලා. ඉතින් මෙතනදී මිකේලේ එයාට වුණ ලැජ්ජාව නිසාම බාත්රූම් එකට දුවගෙන ගිහිල්ලා ඒකේ දොර වහගන්නවා. එයාගේ පන්ති යාළුවෝ ඔක්කොම එළියේ ඉඳන් දොර අරින්න කියලා කෑ ගහද්දි මිකේලේ මේ සිද්ධියෙන් කලබල වෙලා හිතනවා එයාට නොපෙනී යන්න පුළුවන් වුණා නම් කොයිතරම් දෙයක්ද කියලා. ඊළඟට එයාට පුළුවන් වෙනවා මේ බාත්රූම් එකේ ජනලෙන් එළියට පැනලා ආපහු ගෙදරට යන්න. ඊළඟ දවසේ උදේ ඇහැරෙන මිකේලේ එයාගේ බල්ලා බොරන සද්දය ගැන වැඩි අවධානයක් පෙන්වන්නේ නැතුව බාත්රූම් එකට ගිහිල්ලා දත් මදිද්දී කණ්ණාඩියෙන් දකින දෙයින් එයා පුදුම වෙනවා. මිකේලට පේන්න තියෙන්නේ එයාගේ කඹායයි ටූත් බ්‍රෂ් එකයි විතරයි. එයාගේ සම්පූර්ණ ඇඟම කණ්ණාඩියෙන් පේන්නේ නැහැ. ඊට පස්සේ එයා දුවගෙන ගිහිල්ලා කබාය අයින් කරද්දීම ජියෝවානා මිකේලේව හොයන්න කාමරයට ආවත් එයාව පේන්න නැති නිසා ආපහු යනවා. ඉතින් ඒ කියන්නේ මිකේලේව සම්පූර්ණයෙන්ම පේන්නේ නැතුව ගිහින් තියනවා. ඊළඟට අම්මා එයාව හොයන්න ගන්න නිසා මිකේලේ ඉක්මනට එයා ස්කෝලේට කලින් ගියා කියලා නෝට් එකක් ඇඳ උඩ ලියලා තියනවා. පස්සේ ජියෝවානා එක කියවලා එතනින් ගියාට පස්සේ මිකේලේ කල්පනා කරනවා ඊළඟට මොකද කරන්නේ කියලා. පස්සේ පුළුවන් තරම් ඇඟ වැහෙන ඇඳුමක් ඇඳගෙන ස්කෝලේට ගියාට පස්සේ ඈත ඉඳන් ස්ටෙලාව දකින්නවත් එක්ක කලින් දවසේ වුණ දේ මතක් වෙන නිසා ස්කෝලේට යන මිකේලේ අදිමදි කරනවා. ඒකම එයාගේ කරදරකාරයෝ ටික දැකලා එයාලට පාඩමක් උගන්වන්න අදහසක් ආව නිසාම මිකේලේ එයාගේ ඇඳුම් ටික අයින් කරලා නොපෙනී ඉන්න පුළුවන් විදිහටම ස්කෝලේ ඇතුළට යනවා. මේ වෙද්දී ඈත ඉඳන් කෙනෙක් මිකේලේ දිහා බලාගෙන ඉන්නවා කියලාත් අපිට බලා ගන්න පුළුවන්. පන්තිය වෙලාවේදී එයා ඉවාන්ගේ තින්ත පුරවලා තියෙන තුවක්කුව අරගෙන ඒකෙන් පන්තියේ ටීචර්ට විදිනවා. ඉතින් මේකට ඉවාන් අහුවෙන නිසා මේ ටීචර්ට ගොඩක් තරහ ගිහින් එයා ඉවාන්ව ප්‍රින්සිපල් ළඟට එක්කගෙන යනවා.
ඔන්න එක කරදරකාරයෙක් හරි. ඊළඟට බ්‍රැන්ඩෝ ටෙනිස් පුරුදු වෙන ගමන් නිද්දී මිකේලේ එයා ළඟට ගිහින් එයාට කරදර කරන්න පටන් ගන්නවා. ඉතින් බ්‍රැන්ඩෝ වෙනද විදිහට සෙල්ලම් කරන්නේ නැති නිසා මිකේන් එයාගේ තාත්තට තරහ ගිහින් එයාට බනින්න පටන් ගන්නවා. බ්‍රැන්ඩෝ මෙහෙම ඉද්දී එතන ටෙනිස් බෝලයක් බිම දිගේ පෙරලිලා යද්දී ඒකෙන් මිකේලේ ආයෙමත් බ්‍රැන්ඩෝව බය කරන්න පටන් ගද්දී එයා එතනින් දුවගෙන එළියට යනවා. මේකෙන් පස්සේ මිකේලේ ගැහණු ළමයින්ගේ ඇඳුම් මාරු කරන කාමරයට ගිහිල්ලා එයාලා ඇඳුම් මාරු කරනවා බලාගෙන ඉන්නවා. ඒත් එක පාරටම මිකේලේගේ ඇඟට තුවාලයක් පැටෙන නිසා මෙතනදී යාගේ හැඩරුව හැමෝටම පේන්න ගන්නවා. වැඩේ කියන්නේ ඒ වෙලාවෙම එයාගේ බලය නැති වෙලා ගිහින් ආපහු එයා පේන කෙනෙක් විදිහට හැරෙන්නත් පටන් ගන්නවා. ඊළඟට ස්ටෙලා මේ තුවාලය අයින් කරද්දී ඇඟේ නූල් පොටක්වත් නැතුව ඉන්න මිකේලේව දැකලා මේ ගෑනු ළමයි ටික හයියෙන් කෑ ගහන්න පටන් ගන්නවා. මේ සිද්ධියෙන් පස්සේ ජියෝවානා මිකේලට කියන්නේ මුලින්ම ගැහැණු ළමයෙක් එක්ක යාළු වෙන එක කරන්න ඕනේ කියලාත් ඊට පස්සේ තමයි ඇඳුම් ගලවන කොටස එන්නේ කියලාත්. ඊළඟ දවසේ පොලිස් මනෝපදේශකවරයෙක් වෙන බැසිලි කියන කෙනා මිකේලේගේ පන්තියේදී තරුණ ළමයින්ගේ මානසික සෞඛ්‍යය ගැන දේශනයක් කරනවා. මොකද මේ වෙද්දී පන්තියේ ළමයි දෙන්නෙක් අතුරුදන් වෙලා තියෙන නිසාත් ඒ දෙන්නම ගෙවල් වලින් පැනලා ගිය විදිහට සාක්ෂි තියෙන නිසාත්. මිකේලේ මේ දේශනයට ඇහුම්කන් දීගෙන ඉද්දී එකපාරම එයාගේ අත් නොපෙනී යන්න පටන් ගන්නවා. ඉතින් මේකෙන් එයා කලබල වෙන්න පටන් ගද්දී එයා දකිනවා හොඳ වෙලාවට ඉස්කෝලේ ඉවර වෙන්න ළඟයි කියලා. මිකේලේගේ හැසිරීමේ වෙනසක් දකින බැසිලි ඊළඟට එයා ළඟට එද්දීම ඉස්කෝලේ බෙල් එක ගහන නිසා මිකේලේ ඉක්මනට එතනින් දුවගෙන යනවා. ආපහු කාමරයට ආවට පස්සේ එයා දකිනවා කැන්ඩෙලා මේ කාමරේ චිත්‍රකතා කියවන ගමන් ඉන්නවා කියලා. ඊළඟට මිකේලේ පස්සහට හැරිලා කැන්ඩෙලාට එළියට යන්න කියලා කියනවා. මිකේලේගේ මේ කතාව ඇල්ලුවේ නැති කැන්ඩෙලා ඊළඟට දොර ඇරලා එයා ගියා වගේ පෙන්නලා ආපහු දොර වහනවා. ඉතින් මිකේලේ ඊළඟට එයාගේ ඇඳුමක් අයින් කරන්න පටන් අරන් පස්සහ බලද්දී Tamanගේ සහෝදරයා නොපෙනී ගිහිල්ලා කියලා දකින කැන්ඩෙලා බය වෙලා කෑ ගහනවා. පස්සේ මිකේලේ එයාව සංසුන් කරනවා කලින් දවසේ ගත්ත කබාය නිසා එයාට සුපිරි බලයක් හම්බ වෙලා කියලා. කොහොම වුණත් මිකේලේට ආපහු හිටපු තත්ත්වයටම එන්න පුළුවන් වෙයිද කියලා මෙයාලා කතා වෙද්දී කැන්ඩෙලා කියන්නේ දැන් මිකේලේ මිනිස්සුන් අනතුරු වලින් බේරගන්න සුපර් හීරෝ කෙනෙක් වෙලා කියලා. ඒත් මිකේලේ එකට උත්තර දෙන්නේ Taman තාමත් කවුරුත් ගණන් ගන්නේ නැති නිකමෙක් විතරයි කියලා. ඊළඟට වැඩ ඉවර වෙලා ජියෝවානා ගෙදර එද්දීත් මිකේලේ තාමත් ඉන්නේ මෙන්න නොපෙනී ඉන්න ස්වරූපයෙන්. පස්සේ මිකේලේ කාමරේ නැහැ කියලා දකින ජියෝවානා ෆෝන් එක ආන්සර් කරන්න යනවා. පස්සේ මිකේලේගේ ආච්චි කෙනෙක් එක්ක කතා කරන ගමන් ජියෝවානා කියන්නේ මේ දවස්වල මිකේලේගේ හැසිරීමේ වෙනසක් තියෙනවා කියලාත් මිකේලේව හදාගන්න ගත්ත ළමයෙක් කියන එක එයා හොයාගෙනද කියලා බයක් තියෙනවා කියලාත්. ඉතින් මේ කතාවෙන් ෂොක් වෙන මිකේලේ ඊළඟට ගෙදරින් එළියට දුවගෙන ගිහින් පාර්ක් එකේ ඔන්චිල්ලාව පැත්තට ගිහිල්ලා මුහුද දිහා බලාගෙන ඉන්නවා. මේ අතරේ ස්ටෙලාත් එතනට ඇවිත් එහා පැත්තේ කෙනා පේන්නේ නැහැ කියලා දැනගෙනත් අනිත් ඔන්චිල්ලාව ඉඳ ගන්නවා. ඉතින් මෙයා අවතාරයක්ද කියලා ස්ටෙලා කුතුහලයෙන් අහන ගමන් එයා මේ ගැන බය වෙනවා වෙනුවට එයාගේ යාළුවෙක් වෙන්න කියලා යෝජනා කරනවා. පස්සේ මිකේලේ එයාත් එක්ක කතා කරන ගමන් වැලිවල මූණක් අඳිද්දී ස්ටෙලා එකට හිනාවක් එකතු කරනවා. මෙහෙම මෙයාලා කතා කරන ගමන් ඉඳලා අන්තිමට ස්ටෙලා එයාට ක්ලාස් එකක් තියෙන නිසා මිකේලේට සමු දීලා එතනින් යද්දී Taman දිහා ඈතින් බලාගෙන ඉන්න කෙනෙක්ව මිකේලේ දැක්කත් පේන විදිහට එයා ඇස් දෙක පේන්නේ නැති කෙනෙක් වගේ. ඊළඟ දවසේ ආපහු හිටපු තත්ත්වයටම ආපු මිකේලේ පන්තියේ ඉඳගෙන ඉද්දී ස්ටෙලා hina වෙන මූණක් එයාගේ පොතේ අඳිනවා දැකලා එයා ඒකින් සතුටු වෙනවා. ඊළඟට එදා රෑ මිකේලේ ස්ටෙලාගේ ගෙදර ගියාට පස්සේ ස්ටෙලා මේ පේන්නේ නැති කෙනාව Tamanගේ යාළුවෙක් කරගත්ත එක ගැන ගොඩක් සතුටින් තමයි ඉන්නේ. පස්සේ දෙන්න මේ විදිහට ලං වෙද්දී හදිසියෙම මිකේලේව ආයෙත් පේන්න පටන් ගන්න නිසා ස්ටෙලා යාගේ මූණ දකින්න කලින් ඉක්මනට එතනින් පැනලා දුවනවා. ඊළඟ සීන් එකෙන් ස්ටෙලා ජිම්නාස්ටික් පන්තියේ පුරුදු වෙන ගමන් ඉද්දී හදිසියෙම නිර්වින්දකයක් එයාගේ පිටිපස්සෙන් ඇනිලා එයාට සිහිය නැති වෙලා යනවා. මේ අතරේ කැන්ඩෙලා මිකේලට කියනවා ස්ටෙලාට අවංකව උන හැමදේම කියන්න කියලා. පස්සේ මිකේලේ එයාගේ බල්ලත් එක්ක ස්ටෙලාගේ ජිම්නාස්ටික් පන්තියට ලං වෙද්දී මූණ වහගත්ත කෙනෙක් ස්ටෙලාව අරගෙන යනවා කියලා එයා දකිනවා. මිකේලේ ඊළඟට මේ කෙනාගේ ඇඟට පැන්නත් ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. ස්ටෙලාව වාහනයට දැම්මට පස්සේ මිකේලේ ආයෙමත් මේ කෙනාගේ ඇඟට පැන්නට පස්සේ මෙයාගේ බල්ලත් මේ කෙනාව හපන්න පටන් ගන්නවා.
කොහොම වුණත් මේ වෙස්මුණා මිකේලේව සහ බල්ලව පැත්තකට තල්ලු කරලා වාහනයෙන් නැගලා යද්දී මිකේලේ ආයෙත් උත්සාහ කරනවා එයාගේ වෙස්මුණ ගලවන්න. කොහොම වුණත් මේ කෙනාට පුළුවන් වෙනවා මිකේලේව එළියට තල්ලු කරලා ස්ටෙලාවත් අරගෙන එතනින් පැන ගන්න. ඊළඟට එතනට පොලිසිය ආවට පස්සේ දැනගන්නවා නැති වෙලා ඉන්න ළමයි ඇත්තටම පැනලා ගිහින් නෙමෙයි එයාලව කවුරු හරි පැහැරගෙන කියලා. ඊළඟ සීන් එකෙන් ස්ටෙලාට සිහිය එද්දී එයා තේරුම් ගන්නවා Tamanගේ ඔළුවට වයර් ගොඩක් අමුණලා පරීක්ෂණ වගයක් කරනවා කියලා. පස්සේ එතන කෙනෙක් තහවුරු කරනවා මේ ඉන්නෙත් එයාලා හොයන කෙනා නෙමෙයි කියලා. ඒ අතරේ මෙතන කලින් දවසක පන්තියේ දේශනයක් කරපු බැසිලිත් ඉන්නවා කියලා අපිට බලා ගන්න පුළුවන්. ඊළඟ දවසේ මිකේල් දැනගන්නවා එයාගේ සුපර් හීරෝ ඇඳුම ජියෝවානා හොදලා දාලා නිසා ඒක ඇකිලිලා ගිහින් කියලා. ඉතින් මේ ඇඳුමේ කුණු තිබුණ නිසා හොදලා දැම්ම කියලා ජියෝවානා කියද්දී මිකේලේ කෑ ගහනවා එයා ජියෝවානාට වෛර කරනවා කියලාත් එයා Tamanගේ අම්මා නෙමෙයි කියලා Taman දන්නවා කියලාත්. මේ අතරේ පරීක්ෂණාගාරයේදී ස්ටෙලාව කාමරයක හිර කරද්දී එයාට අතුරුදන් වෙලා හිටපු මාටිනෝ සහ බ්‍රැන්ඩෝ කියන ළමයි දෙන්නවත් හම්බ වෙනවා. මේ අතරේ මිකේලේ තරහින් බීච් එකේ ඉන්නේ එයාගේ ඇඳුම අඳින්න බැරි එකෙන් දැන් නොපෙනී යන බලයක් නැති වෙලා ගිහින් නිසා ස්ටෙලාව බේරගන්න විදිහක් ගැන හිතන ගමන් ඒත් හදිසියෙම කලින් හිටපු ඇස්පේනේ නැති ඇන්ඩ්‍රේ කියන කෙනා මෙතනට ඇවිත් කියනවා මිකේලේට නොපෙනී යන්න පුළුවන් බලය ඒ ඇඳුමේ තියෙන දෙයක් නෙමෙයි කියලා. මෙයා එක ගැන දැනගත්ත එක්කෙන් මිකේලේ පුදුම වෙද්දී එයා කියනවා එයාට හිට් කියවන්න පුළුවන් කියලාත් එයා ඇත්තටම මිකේලේගේ තාත්තා කියලාත්. ඉතින් මේ කතාව විශ්වාස කරන්නේ නැති මිකේලේ ඊළඟට එයා බොරු කියනවා කියලා චෝදනා කරනවා. පස්සේ ඇන්ඩ්‍රේ මුල ඉඳලම එයාගේ කතාව කියන්න පටන් ගන්නවා. න්‍යෂ්ටික පිපිරීමක් වෙන්න කලින් එයා රුසියාවේ පොඩි නගරයක හිටපු සාමාන්‍ය කෙනෙක්. මේ න්‍යෂ්ටික විකිරණ නිසා ගොඩක් අයට මැරෙන්න සිද්ධ වුණත් සමහර අයගේ DNA විකෘති වෙන්න පටන් අරගෙන ඒකෙන් එයාලට පියාඹන්න, හිත් කියවන්න වගේම නොපෙනී යන්න වගේ හැකියාවන් ලැබිලා තියෙනවා. ඉතින් මේ අයව හමුදාවෙන් විශේෂ මෙහෙයුම් වලට ආයුධ විදිහට පාවිච්චි කරන්න හමුදා කඳවුරු වලට ගෙන්නගෙන තියෙනවා. ඒත් හමුදාවෙන් දිගින් දිගටම මෙයාලගේ හැකියාවලින් වැඩ ගද්දී එයාලට ඒක දරා ගන්න බැරි වෙලා ගොඩක් දුර්වල වෙලා යනවා වගේම ඒකේ ප්‍රතිඵලයක් විදිහට මේ ඉන්න ඇන්ඩ්‍රේගේ ඇස් පේන්නේ නැති වෙලා ගිහින් තියෙනවා. මේ කඳවුරේදී ඇන්ඩ්‍රේට නොපෙනී යන්න පුළුවන් බලයක් තියෙන යෙලේනාව හම්බ වෙනවා වගේම එයාලට ලැබුණ ළමයා තමයි මිකේලේ කියලා කියන්නේ. කොහොම වුණත් මේ විශේෂ ළමයා ඉපදෙනවත් එක්කම කඳවුරේ අය එයාගෙන් පරීක්ෂණ කරන්න පටන් ගන්න නිසා යෙලේනා ඇන්ඩ්‍රේ එක්ක එකතු වෙලා මිකේලේවත් අරගෙන මේ කඳවුරෙන් පැනලා යනවා. ඒත් කඳවුරේ අයත් මෙයාලගේ පස්සෙන්ම එද්දී යෙලේනා යාගේ හැකියාවෙන් කඳවුරේ අයගේ අවධානය හරවද්දී ඇන්ඩ්‍රේට මිකේලේ එක්ක එතනින් පැන ගන්න පුළුවන් වෙනවා. ඊළඟට යෙලේනා මෙයාලා එක්ක ෆයිට් කරන්න පටන් ගත්තත් අන්තිමට කඳවුරේ නායකයෙක් එයාට වෙඩි තියනවා. පස්සේ කඳවුරේ අය දිගින් දිගටම ඇන්ඩ්‍රේව හොයන නිසා මිකේලේගේ ආරක්ෂාව ගැන හිතලා එයා ජියෝවානාගේ ගෙදර ළඟ මිකේලේව තියලා යන්නේ ජියෝවානා කියන්නේ හොඳ කෙනෙක් කියන එක මනසින් කියවලා දැනගෙන. ඉතින් වර්තමානයේ වෙද්දී මේ විශේෂ කඳවුරේ අයට දැනගන්න ලැබිලා තියෙනවා මේ විශේෂ ළමයා මේ නගරයේ ජීවත් වෙනවා කියලා. ඉතින් ඒ නිසා තමයි එයාලා ළමයින්ව කිඩ්නැප් කරන්න පටන් අරගෙන එයාලට විශේෂ හැකියාවන් තියෙනවද කියලා පරීක්ෂණ කරලා බලන්නේ. ඉතින් මේ කතාව අහලා ෂොක් වෙලා ඉන්න මිකේලේට මේ කිසිම දෙයක් විශ්වාස කරන්නවත් බැරි තරම්. ඒත් ඇන්ඩ්‍රේ පස්සහින් ඉන්න මාළු අල්ලන කෙනාගේ හිත කියවන ගමන් මිකේලට කියනවා එයාලට කතා කර කර ඉන්න වැඩි කාලයක් නැහැ කියලා. මොකද ඇන්ඩ්‍රේ මිකේලේව පැහැරගනී කියලා සැකේට මේ කෙනා දැනටමත් පොලිසියට කතා කරලා තියෙන නිසා. ඊළඟට ඇන්ඩ්‍රේ මිකේලේට ඇඳගෙන ඉද්දීත් නොපෙනී ඉන්න පුළුවන් ඇඳුමක් දීලා මාළු අල්ලන කෙනාගේ මතකයක් නැති කරලා එතනින් යනවා. ඊළඟට පොලිසිය බැසිලිත් එක්ක මෙතනට ආවට පස්සේ මිකේලේ කියන්නේ හදාගන්න ගත්ත ළමයෙක් කියලා ජියෝවානා එලි කරද්දී බැසිලිට සැකයක් එනවා ඒ මෙයාලා හොයන විශේෂ දරුවා වෙන්න ඉඩ තියෙනවා කියලා. පස්සේ ජියෝවානා වැඩ කරනකන් මිකේලේව ගෙදර එක්කන් යන්නම් කියලා ඉදිරිපත් වෙනවා. මෙහෙම යාලා ගෙදර ආවට පස්සේ බැසිලිගේ අතේ තුවාලයක් තියෙනවා කියලා මිකේල දකිනවා. ඒක හරියටම ස්ටෙලාව බේරගන්න යද්දී මිකේලගේ බල්ලා හපපු තුවාලය වගේම නිසා එයාට බැසිලි ගැන සැකයක් හිතිලා එතනින් පැනලා යන්න උත්සාහ කරනවා. කොහොම වුණත් මේ ගෙදර දැන් හැම දොරක්ම ලොක් කරලා තමයි තියෙන්නේ. ඊළඟට මිකේලේ කාමරයකට ගිහින් එයාට හම්බුණ විශේෂ ඇඳුමත් ඇඳගෙන ආපහු නොපෙනී යන්න ගන්නවා.
පස්සේ බැසිලියාගේ පස්සෙන් පන්නද්දි මිකේලට පුළුවන් වෙනවා එක ජනේලකින් එළියට පැනගන්න. ඉතින් මෙහෙම පාරටාවට පස්සේ මිකේලේ දකිනවා එයාගේ කරදරකාරයෙක් වෙන ඉවාන් බයික් එකක නැගලා ඉන්නවා කියලා. ඊළඟට මෙයා මේ බයික් එකේ පස්සෙන් ඉඳගෙන ඉවාන්ට හයියෙන් යන්න කියලා කියනවා. ඉතින් මේකෙන් ඉවාන් කලබල වෙන හින්දා ආරක්ෂාව තියෙන තැනකට ගිහින් තීරණය කරනවා මේ පේන්නේ නැති භූතයාගේ අන පිළිපදින එක නතර කරන්න. පස්සේ මිකේලට පාරක් ගහන්න ගියත් මිකේලයාගේ වෙස්මුණ අයින් කරනවා. ඊළඟට එයා පන්තියේ යාළුවන්ව කිඩ්නැප් කරපු එක ගැන විස්තර හැමදේම ඉවාන්ට කියන්න පටන් ගන්නවා. මේ අතරේ ජියෝවානා ගෙදර ආවට පස්සේ එතන වෙලා තියෙන කලබලය දකින්නවත් එක්කම එතනට ඇන්ඩ්‍රේත් එනවා. ඊළඟ සීන් එකෙන් යාළුවත් එක්ක එකතු වුණ ස්ටෙලාට පුළුවන් වෙනවා මෙතන සිවිලිමේ තියෙන කවුළුවකින් එළියට පැන ගන්න. ඊළඟට එයා දකිනවා එතන කාමරයක වයසක කෙනෙක් හිර වෙලා ඉන්නවා කියලා. පස්සේ ස්ටෙලා කුළුණකට නැගලා ලොකු ස්පොට්ලයිට් එකක hina වෙන මූණක් ඇඳලා ඒක අහස පැත්තට හරවන්නේ එයාගේ නොපෙනෙන යාළුවා මේක දකි කියලා හිතාගෙන. ඉතින් මේක දකින මිකේලේ ඉවාන් එක්ක එකතු වෙලා ඉක්මනට ඒ පැත්තට යන්න පටන් ගන්නවා. කොහොම වුණත් මෙයාලා මෙතනට ලං වෙද්දීම එතන මොරකාරයන්ට ස්ටෙලාව අහුවෙන නිසා ආයෙමත් එයාව කාමරයක හිර කරනවා. ඊළඟට ඉවාන් යාගේ තින්ත විදින තුවක්කුව පාවිච්චි කරලා එතන විදුලි පද්ධතියට වෙඩි තියද්දී නොපෙනී ඉන්න පුළුවන් මිකේලේ ඉක්මනට ඇතුළට පැන ගන්නවා. ඊළඟට මිකේලේව හොයන්න පටන් ගත්ත ඇන්ඩ්‍රේ සහ ජියෝවානාව බැසිලියාගේ කට්ටියත් එක්ක එකතු වෙලා බලන් ඉන්නවා කියලාත් මිකේලේ දකිනවා. ඊට පස්සේ මිකේලේ කොරිඩෝවේ ආරක්ෂකයෙක්ට පහර දීලා එයාට උදව් කරන්න එන කෙනාට ස්ටෙලා ඉන්න කාමරයේ දොර අරින්න කියලා තුවක්කුවක් පෙන්නන ගමන් තර්ජනය කරනවා. ඊළඟට යාළුවෝ තුන්දෙනාව නිදහස් කරගත්තට පස්සේ මේ ආරක්ෂකයන්ව කාමරේ හිර කරලා මිකේලේ එයාගේ මූණ යාළුවන්ට පෙන්නනවා. කොහොම වුණත් පැනලා යන්න කලින් ස්ටෙලාට ඕන වෙනවා එයා කලින් දැක්ක වයසක කෙනාවත් බේරගන්න. ඉතින් අනිත් යාළුවෝ දෙන්න මේකට අකමැති වුණත් ස්ටෙලා තනියම මේ වයසක කෙනාව බේරගන්න යද්දී මිකේලෙත් එයාට එකතු වෙනවා. මේ අතරේ එළියේ ඉන්න ඉවාන්ව දකින ඇන්ඩ්‍රේට පුළුවන් වෙනවා එයාගේ හිත කියවලා මිකේලේ ඉන්න තැන දැනගන්න. ඉතින් මිකේලේට නොපෙනී යන්න පුළුවන් නිසා එයා ස්ටෙලාට තුවක්කුව දෙනවා ආරක්ෂාවට තියාගන්න. පස්සේ දෙන්නම් මේ කාමරේ ඇතුළට ගියාට පස්සේ හදිසියෙන්ම ඒ දොර ලොක් වෙනවත් එක්කම ස්ටෙලා එක පාරටම මිකේලේගේ පැත්තට තුවක්කුව හරවනවා. ඉතින් ඔයාටයි මටයි වගේම මිකේලටත් ඔළුව කුරුවල් වෙලා මේ උනේ මොකක්ද කියලා බලද්දි ඊළඟට මේ ආටිලියෝ කියන වයසක කෙනා ඇවිත් ස්ටෙලාව ඇල්ලුවට පස්සේ එයාට සිහිය නැති වෙලා වැටෙනවා. පස්සේ එයා කියනවා එයාට හිත් පාලනය කරවන්න පුළුවන් බලයක් තියෙනවා කියලා. ඉතින් මිකේලේව මෙතනට ගෙන්න ගන්න බැසිලිව සහ ස්ටෙලාව පාලනය කරවලා තියෙන්නේ මේ ඉන්න ආටිලියෝ තමයි. මේක ඇහුවට පස්සේ නොපෙනී ගිහින් මිකේලේ මෙතන ඉන්න ගාඩ්ලා එක්ක ෆයිට් කරන්න පටන් ගත්තත් ආටිලියෝ ස්ටෙලාගේ ජීවිතයට තර්ජනය කරද්දී මිකේලේ ෆයිට් කරන එක නතර කරනවා. පස්සේ මේ අය මෙතන පුපුරවන්න ටයිම් එකක් දාලා සබ්මැරින් එකකින් මිකේලේ සහ ස්ටෙලාත් එක්ක ඒක මුහුදට අරගෙන යනවා. මේ වෙද්දී ඇන්ඩ්‍රේ සහ ජියෝවානා මෙතනට ඇවිත් මිකේලේව හොයන ගමන් ඉද්දි එයාලට බැසිලිව හම්බෙනවා. ඒත් බැසිලි මෙතනදී කියනවා එයාට මෙතනට ආවේ කොහොමද කියලාවත් මතක නැහැ කියලා. පස්සේ ඇන්ඩ්‍රේ එයාගේ හිත කියවලා ජියෝවානාට කියනවා බැසිලි කියන්නේ ඇත්ත කියලාත් මිකේලේ දැන් මෙතන නැහැ කියලාත්. තව තප්පර ගානකින් මේ බිල්ඩින් එක පුපුරන්න යන නිසා එයාලා ඉක්මනට ඇතුලේ ඉන්න ළමයින් සහ බැසිලිවත් අරගෙන එතනින් එළියට පැන ගන්නවා. මේ අතරේ සාටිලියෝ කියනවා මිකේලේට ස්ටෙලා වගේ සාමාන්‍ය අයව ඕන වෙන්නේ නැහැ කියලාත් මිකේලේ ආශ්‍රය කරන්න ඕනේ විශේෂ හැකියාව තියෙන අයව කියලාත්. ඒත් මේකෙන් තරහ ගිය මිකේලේ එයාගේ ටෙලිකනිසිස් බලය ගැන දැනගන්නවා. ටෙලිකනිසිස් කියන්නේ කෙනෙක්ට දේවල් හිතින් එහා මෙහා කරවන්න පුළුවන් බලයක්. ඉතින් මෙයා ඒක පාවිච්චි කරලා එතන ගාඩ්ලට පහර දෙන්න පටන් ගද්දී මේකෙන් බය වෙන ආටිලියෝ කියනවා මිකේලේට එයාලා එක්ක එකතු වෙලා ලෝකය පාලනය කරන්න එන්න කියලා. ඒත් මේකට මිකේලේ එයාගේ අකමැත්ත පෙන්නන ගමන් ස්ටෙලාවත් බේරගෙන සබ්මැරින් එකෙන් එළියට යනවා. ඊළඟට බේරගන්න කණ්ඩායම් වෙරළට එද්දී මිකේලේ එයාගේ බලය හැමෝටම පෙන්නලා බැසිලි නිර්දෝෂී කියලාත් අනිත් අයට කියනවා. ටික වෙලාවකින් මිකේලේ එයාගේ තාත්තා දැක්කට පස්සේ ඊළඟට එයා මොකද කරන්න යන්නේ කියලා තේරුම් අරගෙන ඉක්මනට ඒ පැත්තට යනවා. පස්සේ මිකේලේ එයාට කියනවා හැමෝගෙම මේ ගැන මතකය නැති කරලා දාන්න එපා කියලා මොකද එයා කැමති නැහැ හැමදේම සාමාන්‍ය අතට ආපහු හැරෙනවට.
ඒත් මෙතනදී ඇන්ඩ්‍ර කියනවා ඒක ගොඩක් භයානක දෙයක් කියලා. මොකද කඳවුරේ අය ආපහු යාලව හොයාගෙන එන්න ඉඩ තියෙන නිසා. ඊළඟට හැමෝගෙම මතකය අයින් කරන්න කලින් මිකේලේ අන්තිමට ස්ටෙලාව හම්බ වෙනවා. පස්සේ ස්ටෙලා යාට ස්තුති කරලා කියනවා මේ කරපු දේ එයා කවදාවත් අමතක කරන්නේ නැහැ කියලා. ඉතින් ඊළඟට ඇන්ඩ්‍රේ ඇවිත් එතන ඉන්න හැමෝගෙම මතකය අයින් කරලා දැම්මට පස්සේ හැමෝම තම තමන්ගේ සුපුරුදු ජීවිතවලට හැරෙනවා. කොහොම වුණත් කැන්ඩෙලා තාමත් දන්නවා මිකේලේට බලයක් තියෙනවා කියලා. ඊළඟට මේ නැති වුණ ළමයි හොයාගත්ත එකට සම්පූර්ණ ගෞරවය ජියෝවානට හම්බෙලා තියෙනවා කියලා දැනගද්දී ඒකෙන් මිකේලේ සතුටු වෙනවා. මේ දේවල් වලින් පස්සේ කතාව රුසියාවේ සීන් එකකට මාරු වෙනවා. හැමෝම මිකේලේගේ අම්මා මැරුණා කියලා හිතුවට අවුරුදු ගානකට කලින් එයාට දරුණු විදිහට තුවාල වෙලා විතරයි තියෙන්නේ. ඉතින් ඊළඟට එයා විශේෂ කඳවුරේ අයව පරද්දලා දැන් එයා තමයි මේ කඳවුර පාලනය කරන්නේ. ඒ වගේම අපිට දැනගන්න ලැබෙනවා මිකේලේව ආපහු ගන්න එයා තමයි මිනිසුන්ව යවලා තියන්නේ කියලා. මේ ඉන්න යෙලේනා දැන් ලෝකේ ඉන්න හැම සාමාන්‍ය කෙනෙක්ටම විරුද්ධව තමයි වැඩ කරන්නේ. මොකද මෙයා හිතන්නේ විශේෂ හැකියාව තියෙන අය තමයි මේ ලෝකේ පාලනය කරන්න ඕනේ කියලා. ඊළඟට එයාගේ ගෝලයෙක් මෙතනට ඇවිත් යෙලේනාට කියනවා එයාලට මිකේලේව නැති වුණත් එයාගේ නියුන් සහෝදරිය වෙන නටාෂාව හොයාගත්තා කියලා. ඒත් එක්කම පරණ මතකයකින් අපිට පෙන්නනවා එදා ඇත්තටම ඇන්ඩ්‍රේ ළමයින් දෙන්නෙක් එක්ක පැනලා ගිහින් තියෙනවා කියලා. ඉතින් මේ ෆිල්ම් එක ඉවර වෙන්නේ නටාෂා මොරොක්කෝවේ කොහේ හරි ඉන්නවා කියලා මේ ගෝලයා යෙලේනාට කියද්දි තවත් කොටසක් ඉස්සරහට එන්න තියෙනවා කියලා ඉඟියක් කරන ගමන්.